මේ කොටස නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් මේ විදිහට ඉස්සරහට අල්ලපුවාම ආයෙ පස්සට එන්න ඕනේ. ඔය දැන් ඇඟිල්ලෙන් තමයි තල්ලු කරන්නලා තියෙන්නේ. මේක බොහොම භයානක තත්ත්වයක්. ලයිනර් එක සාමාන්‍යයෙන් හොඳයි, ප්‍රෙෂර් හොඳයි. ලයිනර් කොටස් ගෙවිලා ගිහිල්ලා ඔබට පේනවා ඇති. ලයිනර් එක ඝනකම තියෙන්නේ බොහොම සුළු කොටසයි. පැහැදිලි වෙනස පේනවා ඇති. මේ තියෙන්නේ යකඩ කොටස, මේ තියෙන්නේ ලයිනර් කොටස. ලයිනරේ ෂූ කොටස. ෂූ එකේ ඩ්‍රම් එකට අල්ලන කොටස. ඒක බොහොම පොඩි ප්‍රමාණයක තියෙන්නේ. කියන්නේ මේක ගෙවිලා. නමුත් අපිට තව ටික දවසක් මේකෙන් වැඩ ගන්න පුළුවන්. ඒකට මෙන්න මේ කොටසට පොඩි වැඩක් කරනවා. කියන්නේ මෙතන මේ කොටස් දෙක ඉස්සෙන්න තහඩු කෑල්ලක් මෙතෙන්ට ඔතනවා රවුමට. ඔතලා මේ කොටස ලයිනර් පොල් දෙක එතකොට තව පොඩ්ඩක් ඈත් වෙනවා. ඒ ඈත් වුණාට පස්සේ අපිට බ්‍රේක් ආයි ටික කාලයක් මේකෙන් ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ ලයිනර් දෙකෙන් මේ වගේ බැරල් තහඩු කොටසක් අරගෙන එකෙන් පොඩි කොටසක් අපි කපා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ බැරල් තහඩු කොටසකින් මේ වගේ ප්‍රමාණයක් මේ කපලා තියෙන වගේ ප්‍රමාණයක් අපි කපා ගන්නවා. මම ඔයාලට කපලා මේක පෙන්නන්නම්.
පටිය මෙහෙම මේ බ්‍රේක් ඩයල් පේට් එකේ මෙතන මේ පින් කොටස ඇතුළු පැත්තේ මෙහෙම ඔතා ගන්න ඕනේ. ඒකට අඬුවක් භාවිතා කරන්න. එතකොට ඔයාට ලේසි වැඩේ කරගන්න. මට කරන විදිය පෙන්වන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම කරලා ඉවරලා පෙන්නුවේ. ඊට පස්සේ අපිට ලයිනර් ටික ආයි මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන අපි බලමු බ්‍රේක් මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ කොටස සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඩ්‍රම් එකට දාලා අපි බලමු. මේක තාවකාලික විසඳුමක් තමයි. ස්ථිර විසඳුමක් නෙවෙයි. ඒක නිසා ටික දවසක් මේක පාවිච්චි කරන්න පුළුවන්. හදිසියට අපේ යාළුවන්ට හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. වැඩේ ඉවරයි. ලෙඩේ සනීපයි. තාවකාලිකයි.